මම තීරණය කරේ යන්න මේගොල්ලොත් එක්ක ඉන්න බැරි හින්දා හෙට උදේම මං යනවා. ඉතින් ඉන්නේ උන් අපි දාලා යන කතාවක් තමයි තියෙන්නේ මේකට. අපි අසරණ වෙන අවස්ථාවක් තමයි ඇවිල්ලා. මම මේ වීඩියෝ එක කරන්නේ මට හම්බුණා අපේ එකමඩේෂන් එකට ආවා රුමේනියාවේ ඉඳලා ආපු අලුත් සෙට් එකක්. ඒගොල්ලෝ පොළොන්තේ ගැන මොකද්ද හිතන්නේ කියන අදහස දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අපි ගිහිල්ලා බලමු ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා. හරිද? පොලන්ඩ් ඇත්තටම පොලන්ඩ් හොඳද කියන්නේ? ඈ? ඇත්තටම පොලන්ඩ් හොඳද? මේක එන්නද ගන්නෙ? නෑ ඕක ගන්න. නෑ මොන හරි ඇත්ත කතාව. පොලන්ඩ් වලට රුමේනියාත් එක්ක බලද්දි නෑ අපි තාම වැඩ කරේ නෑනේ මල්ලි. ඒ හින්දා ඒක හරියටම කියන්න ඒක අදහසක් දෙන්න බෑ. සත්‍යයක් වැඩ කරලා මිනිස්සු ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා ඊට පස්සේ තමයි කියන්න පුළුවන්. හොඳයි. කෙටි උත්තර දෙන්න බෑ නිසා. මෙයා රෙකෝඩ් ඔයා කොහොම වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? නෑ මල්ලි මේ මොනවා වෙන්නත් අපි මේකට දැන් පීනලා බලන්න ඕන. අපි රුමේනියාව පීනවා. හරිද? මේ පාර්ට් එක පීනලා බලමු අපි. අනිවාර්යයෙන්. ඕකේ. ඕකේ යේවා. ඇයිලා ඒක මේ අපි හිටපු මේ එකමඩේෂන් එක මේක ඇත්තටම කියන්න තරම් සුන්දර නැහැ. කොච්චර සුන්දරද? අපි පස් දෙනාම ඉන්න එක ආතල්. ඒක වෙනම කතාවක්. අඩි 6 බොම මාරුයි. ඒ කියන්නේ කාමරය ඇතුලේ ඉන්න කට්ටිය වැඩිනේ. එහෙම සීන් එකක් තියෙනවා. පොලන්ඩ් වල අනිවාර්යයෙන්. එකමඩේෂන් එකේදී එහෙම සීන් එකක් තියෙනවා. හොඳ දැනුත් එහෙම සීනක් තියෙනවා. අපි අනාගතේ බලමු. ගියක් ගන්න කියලා බලාපොරොත්තු ඉන්නවා. ඇත්තටම මම තීරණය කරේ යන්න මේගොල්ලොත් එක්ක ඉන්න බැරි හින්දා හෙට උදේම මං යනවා. ඒක තමයි කියන දේ. කරා ගෙරවිල්ල දරා ගන්න බෑ. තුන් පැත්තෙන් වෙනවා. බරාවි වලින් දෙනවා. ඒ බරාවි නිසා තමයි යන්න තීරණය කරේ. මාළු හරි කමන්නේ නැහැ. හෙට අපි යනවා අලුත් ජොබ් එකකට ගෙදාන්ස් වලට. වෙහෙ ඉඳන් ඊට පස්සේ ඔයාලට දෙනවා අපිට ගෙදාන්ස් පැත්ත කොහොමද කියලා බර්සව දුන්නා. ඒ වගේම ගෙදාන්ස් පැත්තක් දෙනවා කොහොමද කියලා. මේ ඉන්න අපිත් එක්ක පොලන්ඩ් වල තත්ත්වය කොහොමද කියලා අපි අනිවාර්යෙන් අප්ඩේට් එකක් දෙනවා. අනික කපන්න ඕන තැන දෙන්නේ කපාගෙන හරි අපි යන්නේ. ඒක කියන්න ඕනේ පොඩ්ඩක්. ඒක කියන්න කොහොමද? එයා කපන්න ඕන තැන දෙන්නේ කපාගෙන හරි. කොහොමද කැපුණේ වැඩේ? ලෑස්ති කරලා මේවල තමයි අපි මේ පොඩ්ඩේ කපලා ලෑස්ති කරන්නේ. දෙන්නෙක්ව කොහොම හරි කැපුවා නේද? කැපුවා. එකට ඉන්න කිව්වේ නැතත් පොලිස් කියන්නේ ඔක තමයි. පොලන්ඩ් වල සීන් එක තියෙන්නේ කපලා හරි යනවා නේද? ඒ කියන්නේ ඇත්තටම අඳුරන්නේ නැහනේ. කපලා හරි යන්නේ නැහැ. කෙනෙක් බෙල්ල මුලින් කැපුවානේ. මුලින්ම කපලා දාන්න. එන්න නාලකකින් උන්ට අපි ආව මොකද උනේ කියලා. මිස්ටර් නාලක මේ ඉන්නේ. නාල කෝලේද? කවුද? ඔයා කෝලේද? ඒ කියන්නේ කෝලේ පොඩි පණිවිඩයක් කරගන්න. කෝලේ. නෑ අපි උඩට ගිහින් අපි එනවා යාගාවට. මේ මොකද අහන්න ප්‍රශ්නේ උත්තරේ. ඒක ඔයා ඒ වෙලාවට කියන්න. තව එක්කෙනෙක්. මෙයා තමයි හොඳම එක්කෙනා මේ ඉන්න. පොලන්ත ගැන විස්තරයක් කියන්න බලන්න. පොලන්ත ගැන අත්තම කියන්න තියෙන සතුටුදායක කටයුතු තමයි කියන්න තියෙන ඉන්නේ උන් අපි දාලා යන කතාවක් තමයි තියෙන්නේ මේකට. අපි අසරණ වෙන අවස්ථාවක් තමයි ඇවිල්ලා. ඔයාට මොකද හිතෙන්නේ පොලන්තය ගැන? සුන්දරයි. අපි අසුන්දර ජීවිතයක් ගෙවන්නේ තාම. සුන්දර වෙයි කියලා හිතනවනේ. අනිවාර්යෙන් ජය වේවා. අපි අනාගත ඩ්‍රීම් එක මේ කියනවා. බාකි උඩට ගින් එන්න. මම කතා කරනවා. අනිවාර්යෙන් සෙට් වෙමු. අයිබෝන් මල්ලි. කියන්න. මේ මගේ තවත් යාළුවෙක්. මේ මොකක්ද පොලන්ත ගැන හිතෙන්නේ? සාමාන්‍ය පොලන්තේ ගොඩක් හොඳයි. හොඳයි. අවුලක් නෑ හොඳටම හොඳයි. වැඩ කරොත් ඉතින් හොඳ හම්බ කිරීම හම්බ කරන්න පුළුවන්. හම්බෙන්නේ නැති වෙන්න ඕනේ.
යක්කුවගේ වැඩ කරන්න පුළුවන් නම් මෙරට ගෙවි. මේක තමයි තියෙන්නේ. යක්කුවගේ වැඩ කරන්න පුළුවන් නම් earn කරන්න පුළුවන්. ඕන කට්ටක් කන්න පුළුවන් වෙන්නත් ඕනේ. කන්න පුළුවන්. කාමරේ 4 දෙනෙක් නේ. 4 දෙනෙක්. සැප නැහැනේ. සැපයි යන්නේ සැප නැහැ. සැපක් හදා ගන්න ඕනේ නේද? කට්ට කාලා. ජය වේවා. ජය වේවා. මේ බැටරි කරගෙන යන්නේ. යන තැන ඉන්න ඔයා. හයි. කොහෙද මේ යන්නේ? කෝල් හරි. අපි වර මම වොයිස් කට් එකක් දෙනවා. අනිවාර්යෙන්. thank you. ආයිබෝන්. ආයිබෝන්. කොහොමද මොකද හිතෙන්නේ පෝලන්තය ගැන? දැන් පෝලන්තයට ඇවිල්ලා කොතරක් කල්ද? ආවේ කොහොමද කියන්න බලන්න මට විස්තරය. ඔක්කොම ස්ටෝරික සම්පූර්ණ රුමේනියාවේ කොහෙද හිටියේ? රුමේනියාව හිටියේ පිටෙස්ටියෝ හිටියේ. ඉතින් ඒක නම් ටිකක් අඳුරු කතාවක් තියෙන්නේ. දුෂ්කර ක්‍රියා කරලා වගේ ටිකක් අඳුරු කතාවක් තියෙන්නේ. එහෙම ඉඳලා ඇවිල්ලා දැන් පෝලන්තයට ඇවිල්ලා නම් දැන් සතියක වගේ කාලයක්. ඉතින් හොඳයි කියලා හිතනවා. සාර්ථකව තාම අපි ලීගල් ප්‍රොසෙස් එකට ඩොකියුමන්ට්ස් ටික හරි ගස්සගෙන ඒ වැඩ කටයුතු කරන යන මම ඉන්නේ. ගැටලුවක් නෑ ඉතින්. රුමේනියාවේ ආපේ ගෞරවද ජූලි වල ජූලි 10 වෙනිදා අපි රුමේනියාවට පහත ගියා. පෝලන්තයට. නෑ රුමේනියාවේ පිටස්ටි වල කොතරක් කාලෙ හිටියද? මාස 7ක් හිටියා. මාස 7ක්. ලංකාවේ කට්ටිය හිටියද වැඩ කරපු තැන? එතන කොහොමද? අපි මොන වගේ වාතාවරණයක්ද? දැන් අපි හිටපු සයතන තුනක් හිටියා. ඔක්කොම හිටියා ලංකාවේ 10ක් විතර හිටියා. අපිත් එක්ක 7 දෙනෙක් ආවා. ඉතින් වැඩ කරන ඊය වැඩ ටික අමාරුයි එතන. එතන ආපු ජොබ් එක නෙමෙයි හම්බුනේ. ඉතින් අපි කම්කරු විදියට තමයි අන්තිමේදී ලේබර්ස්ලා විදියට තමයි වැඩ කරේ. ආවේ ඩ්‍රයිවිං විදියට ආවේ. ඩ්‍රයිවිං හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ලේබර්ස්ලා විදියට නේපාල් කට්ටිය ආවා. ඒ කට්ටියත් එක්ක මේ කම්පැනි තියෙන සියලුම දෙයක් කරන්න ඕනේ. කම්පැනි තමන්ගේ වගේ බලා කියන්න. ඒ කියන්නේ දැන් ඔක්කොම ලේබර්ස් හැදෙන්නේ. ලේබර්ස්. පල්ලෙහාට ඔක්කොම කරා නේද? පොණු කාණු අදිනවා, රොඩු අදිනවා, ජරා අදිනවා, බලු පිටි අදිනවා, ඔක්කොම ඉතින් කරන්න තියෙන කියන්නේ සියලුම දේවල් ඉතින්. කියන්නේ ලේබර් කෙනෙක් කරන සියලුම දේවල්. සියලුම දේවල්. එතකොට පෝලන්තය ගැන අහන්න ලැබුණේ කොහොමද? කොයි කාලෙද? කොහොමද try කරන්න මූලික හේතුව? අපි අදහස් කියන්නේ මේ ඒක ඉන්නකොට තියෙනවා හරියන්නේ මේක මේ ටාගට් එකක් නැහැ අපිට පඩියක් නැති රෙස්පොන්සිබිලිටි පඩියක් නැති අපිට ටාගට් එකට යන්න බලනකොට ඊට පස්සේ අපි දැන් ඒ කට්ටිය මේ අදහස් කරනවා දැන් පෝලන්ඩ් යනවා ඉතාලිය යනවා ඉතින් ඔය යනවා ඉතින් ආව යනවා ඉතින් ෆෝන් එක යනවා FB එකේ කියන්නේ පේජ් වල යනවා ඉතින් අපි දකින්නවනේ නේද සෝෂල් මීඩියා ඉද්දී ඔව් ඉතින් ඊට පස්සේ යාළුවන්ට කතා කරනකොට ඒ කට්ටිය මෙහෙම ගියා කියනවා ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ ඒ ගැන පොඩ්ඩක් මේ ෆලෝ කරා ඊට පස්සේ පොඩ ෆලෝ කරලා යනකොට ඔක අපිට ඒක සෙටල් වුණා ඒ කියන්නේ ෆෝන් එක සෙට් වුණා මෙහෙම පෝලන්ඩ් යනවා කට්ටිය කියලා ඉතින් ඒක කොටස් හම්බුණා ඊට පස්සේ අපි මේ ගැන පොඩ්ඩක් ෆලෝ කරන් දිගටම ගියා ඊට පස්සේ ඉන්නවා ඉතින් ගොඩක් ඉන්නවා බොරු කරන කට්ටිය ඉන්න ගොඩක් ඉතින් කොහොම හරි කරලා අපි කෙනෙක් හොයාගත්තා. ඔව්. ඊට පස්සේ අර වර්ක් පර්මිට් එකක් දැම්මා. වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න ඕනද මුලින්ම? ඔව් වර්ක් පර්මිට් එකක් ඕනේ. මොකද පෝලන්ඩ් යනවා නම් වර්ක් පර්මිට් එක අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. කියන්නේ රැඳී සිටින්න නැත්නම් විසිට් ගියන් දින 90යි තියෙන්නේ. දින 90ක තුලත් අපි ආපහු වෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් අපිට එහෙම වෙන්න කියන්නේ අපි රාජ්‍යාවක් කරනවා අනිවාර්යෙන් මේ වර්ක් පර්මිට් එක අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. උදේ වර්ක් පර්මිට් එක ඇප්ලයි කරා මැයි නොවැම්බර් ඇප්ලයි කරා ඇප්ලයි කරලා බලන්න හිටියා එන්නේ වර්ක් පර්මිට් මාස දැන් කියන්නේ තමයි මාස දෙකකින් එනවා මාස තුනකින් වර්ක් පර්මිට් ගන්න දෙනවා මෙමගේ සුලංගනා කතා ගොඩාක් කියනවා අපිට එන්නේ කියලා කියනවා නේද ඉතින් ඊට පස්සේ බලන් ඉන්නවා ලබන මාසෙ ටික පඩිය දැන් එතනත් මේ මුදලක් වියදම් වෙනවා ඒ මුදල ඉතින් අපි තියාගන්නත් ඕනේ ගෙවල් වලට අපි දෙන්නෙත් නැහැ කන්න බොන්නෙත් නැහැ ඉතින් අපි දැන් මාර්ගයමක් ගහන්න ඕන නේද? ඔව්. හිතේ තියනවනේ මේ කරන්න ඕනේ යන්න ඕනේ ජොබ් එකක් හොයාගන්න ඕනේ කියලා. වැඩ ගොඩක් ප්ලෑන් කරලා ඉන්නේ. අපි රුමේනියාවටත් තාම ගොඩක් ප්ලෑන් කරගෙන මාසෙට මෙච්චරක් හොයන ගෙදරට මෙච්චරක් දානවා. ඒ ඔක්කොම නැතුව ගියා. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට පෝලන්තයට අඩිය තිබ්බා. ඊට පස්සේ හොඳම සිද්ධිය කියන්නේ වර්ක් පර්මිට් ආවේ නැහැ. තාමත් වර්ක් පර්මිට් ආවේ නැහැ. ඊට පස්සේ බලන් ඉන්නවා. ඊට පස්සේ ආයෙ කතා කරනකොට එයා අපිට වෙන කෙනෙක් සම්බන්ධ කරලා දුන්නා. එයා කරා වර්ක් පර්මිට් එක දැම්මා. ඔව්. දාලා එයා නම් කිව්වා මාස දෙකෙන් එනවා කියලා. ඊට පස්සේ කොහොමද ඕන් ඉන්නවා
වැඩ අමාරු වින්ටර් එකත් ආවා. ඔව්. වින්ටර් එක ගොඩක් අමාරු වැඩ කරන්නේ. ඊට පස්සේ එතනින් හොරෙන්ම එයාටත් කතා කරලා අපි ආවා. ඔව් කම්පැනියට හොරෙන් පැන්න කවුද හොරදාවේ? මම මගේ යාළුවෙක් නාලා කියලා. ඉතින් හරි සුන්දරයි ඒ ගමන. කට්ටියට හොරෙන් තියෙන වටන බඩුත් තියලා බඩුත් තියලා රයිස් කුකර් එකම තියලා ආවේ. ඔව් ටී-ෂර්ට් දෙකයි ඩෙනිම් දෙකයි යන ආවේ. අරගෙන ආවා. මොකේද ආවේ පෝලන්තෙට? පෝලන්ත රෑ බස් එකේ. බස් එකේ විස්තර කිව්වොත් කොහොමද මොකද වුනේ මොන වගේ ගමනක්ද ගාන කොහොමද? බස් එකට උනේ ඒ තරමේ අපි බුක් කරා හරහා බුකින් කරා ඊට පස්සේ ෆ්ලෙක්ස් බස් එක. ෆ්ලෙක්ස් බස් අන්න හරි. ෆ්ලෙක්ස් බස් ඒකේ ආවේ අපි ටෙස්ටි වලින් බ්‍රේක් නැහැ නැත්නම් අපි මේ බුකරස් එන්නවල බුකරස් වලින් සිබු වලට තමයි යන්නේ සිබු හරහා තමයි යන්නේ. ඔව් අපි ආපු ටර්න් එක. එතකොට ටෙස්ටි වලට පාන්දර 5:45 20ට බස් එක තියෙනවා. ඔව්. පිටිසේ. ඒතර අපි ඉන්න මේකෙන් අපිට එන්න බෑ 5:20ට. ඒක බස් නෑ. බස් නෑ. ඔව් ගෝල්ඩ් වැඩ කරන්නේ නැහැ අපි ඉන්නේ පොඩි ඩොට් එකක දැස්සන. කට්ටිය රට කිව්වම හිතන්නේ ආ මේ එන මේ පාලම් වල කියන්නේ. සමහර අය වීඩියෝ කෝල් ගාලා වීඩියෝ ගන්නවා ඉතින් කොහොමද ඉන්නේ කියලා බලන්න. එතකොට අපි කරන්නේ ඉතින් පොඩ්ඩක් ෂේප් තැනකට ගිහින් තමයි වීඩියෝ කෝල් කරන්නේ. නැත්නම් වීඩියෝ කෝල් පෙන්නන්න බැරි තැන් වල අපි වැඩ කරනවා රට ඇවිල්ලා නේද? වල වැඩ කරේ. ඒවා අපි පවුල් වලට යාළුවන්ට කියන්න යන්නේ නැහැ. මොකද කට්ටියගේ හිත අවුල් කරන්න බෑනේ අපිට නේද? ගෙවල් ඉතින් හිතන්නේ හොඳට ඉන්නවා හොඳයි නෑ දෑයෝ කට්ටිය ඉතින් යාළුවෝ කොහොමද උඹට හොඳයි අපිට වරදක් නෑ හොඳයි කරගෙන යනවා. මොකද ඇත්ත තත්ත්වය කියලා ඒ කට්ටියගේ හිත අවුල් කරන්න බෑ. අවුල් කරන්න බෑ. ඒක මෙහෙමයි රට ආපු ගොඩාක් 80%ක 90කට ওই තත්ත්වය තමයි මම හිතන්නේ විතිය. ඊට වඩා 80%ක නෙමෙයි 50%කට වඩා සමහර අයට හොඳ තත්ත්වයක් තියෙනවා. හැබැයි මේ කම්පැනියට නම් ආපු කිසි කෙනෙකුට හොඳක් වුණේ නෑ නේද? හොඳක් නෑ. ඒ ඉන්න අයටත් ඒ කට්ටිය මෙහෙම අර කතාව ලිදේ ඉන්න ගෙම්බෝ කියන්නේ. ඔව්. ඒ තත්ත්වය තමයි. එයාලා දකින්නේ ඒක විතරයි. ඒක ඇතුළ විතරයි. ඔව් එතන ඉන්න අවුරුදු 2 3 වැඩ කරන අය. එයාලා එතන විතරයි දකින්නේ. දකින්නේ. එළිය මොකද වෙන්නේ? එළියෙන් වැඩ කරගන්න කොහොමද කියන්නේ? ඒක ඉන්න අවුරුදු 2ක් වැඩ කරන 2 3ක් වැඩ කරන අඩුම ගානේ බුකරස් ගිහින්නේ. ඒකනේ ඉතින් නේද? ඔව්. ඉතින් එතකොට හිතන්න මේ පැත්තේ තත්ත්වේ නේද? ඔව්. ඊට පස්සේ කොහොම හරි ඒ ආපු ගමන ගැන මම කියන්න ඇවිල්ලා ඊට පස්සේ ඊළඟට එන්න කෙනෙකුට උනත් මම ඒක දෙන්න ආදර්ශයක්. අනිවාර්යයෙන්. මේ ඒක බය වෙන්න දෙයක් නැහැ. අපි බය වුණා ඉතින් බඩු කියන්නේ ඒ වුණා අපේ ලගේජ් ගේන්න පුළුවන්. කිලෝ 24ක් දෙනවා මේ ලගේජ් එකට. හෑන්ඩ් ලගේජ් එකට කිලෝ 7යි. කිසිම ලගේජ් එකක් චෙක් කරන්නේ නැහැ බෝඩර්ස් වලින්. පුළුවන් නම් වීකෙන්ඩ් වලට එන්න. වීකෙන්ඩ් එකේ හොඳයි. හොඳ වීකෙන්ඩ් එක සෙනසුරාදා හොඳම දවසක්. වීකෙන්ඩ් එකට එන එක තමයි හොඳම දවස. හොඳම. සතිය මැද්දේ එන්න එපා වීකෙන්ඩ් එකට එන්න. කොහොමත් පිටත් වෙනකොට අපි බෝඩර් ක්‍රොස් කරලා අනිත් බෝඩර් ක්‍රොස් කරලා රැයකට වගේ හංගේරියාවේ බුඩාපෙස්ට් වලින් රැයට පිටත් වෙන්න වගේ තිබ්බන ඒතකොට පෝලන්ඩ් බෝඩර් අනුමන චෙක් ඉන් වෙන්නේ නැහැ. චෙක් ඉන් වෙන්නේ නැහැ. ඒක හොඳ එන කෙනෙකුට කියන්නේ. ඔව් හොඳ වෙලාවක් ඒක ගමන පිටත් වෙන්න නේද? අපිට බුඩාපෙස්ට් වලින් 8:00ට තිබ්බේ බස් එක. ඒක ඩිරෙක්ට් ආවා ප්‍රය ආවා නතරගෙන. හැබැයි සිබු අපි පිටස්ටි වලින් සිබු වලට ආවා පොඩි බස් එකක් ආවේ පොඩි වෑන් වගේ බස් එකක් ගෙනත් දැම්මා. ඒක මම කතරක නතර කරා. රෙස්ට් එකට. හැබැයි සිබු වලින් බුඩාපෙස්ට් ආපු ගමනේ මේ පැය දෙකකින් දෙකට වගේ නතර කරා තමයි රෙස්ට් එකට. බය වෙන්න දෙයක් නැහැ. තමන් සමහර අය ඉතින් කෑම ගන්න නැහැ, වතුර ಜಾති ගන්න නැහැ, ටොයිලට් ගන්න. ඒ ප්‍රශ්නේ නෝනේ කට්ටිය දන්නේ නැහැ. ඒ උඩින් බය වෙන්න එපා. අනිවාර්යෙන් පැය දෙකකින් දෙකට තමයි රෙස්ට් බස් එක නවත්තනවා. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඔව්. හැබැයි හොඳම ගමන ඒ ගමන. ඒ ගමන. බස් එකේ ගාන එහෙම කොහොමද ටිකට් එක කීයද? බස් එකට අපි සාමාන්‍යයෙන් ඒක මේ බුකින් කරන ටයිම් එක කරන ඩිපෙන්ඩ් වෙනවා. ඔව් ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් ලේ 400 500ක් අතර එක්කෙනෙකුට එන්න පුළුවන් නේද? එන්න පුළුවන්. ඔව් 500 මෙහා 500 වෙන්නේ නැහැ. 400 450 350 අතර 350 450 අතර ඒකට ඩිපෙන්ඩ් වෙනවා. මොකද බුකින් කරන ටයිම් එකයි තියෙන ෂීට් යනුව නේද? ෂීට් යනුව ඩිපෙන්ඩ් වෙනවා. ඔව් නැත්තම් ඉතින් හොඳම දේ ඒක තමයි. හොඳම දේ ඒක. ඔව් සාර්ථක ගමන. ඔව්. එතකොට පෝලන්තයට බස් එකෙන් බැහැලා ඊළඟට මොකද්ද කොහොමද කරේ? කවුද කන්ටැක්ට් කරගත්තේ? බස් එක බැලලා එතන අපි ගන්න ආවා. එයාට අපි කතා කරා එන්න කියලා. ඊට පස්සේ අපි ලොකේෂන් දාන්නම් එන්නකෝ මම. ඒ කට්ටිය ලංකාවේ කට්ටියක්ද? ලංකාවේ කට්ටිය. නම ඊට පස්සේ යාලා ඇවිල්ලා අපිව ගත්තා. ඔව්. ඇවිල්ලා මේ කෝල් කියන්නේ අපි කෝල් කරා ආවිල්ලා කෝල් කරන්නේ ඊට පස්සේ වයිෆයි එකනේ. ෆ්‍රී වයිෆයි එක කෝල් එකක් දුන්නා. ඊට පස්සේ අපිව ගත්ත තැනට ආවා. කරන අපි එයා කියන අපිට සිම් දෙයක් අපි ඉල්ලුවා අපිට සිම් අරන් දෙන්න කිව්වා. සල්ලි චේන්ජ් කරන්න කිව්වා. ස්ටෑන්ඩ් එකෙන් මනි චේන්ජ් කරගෙන ඊට පස්සේ සිම් දෙකකුත් අරගෙන ඊට පස්සේ ආය මේ
අදාළ තැනට මේ එයා කියන අපිට නවතැන් දුන්න තැනට අපි එකක් කියන. නවතැන් දුන්න තැනට එකක් කියන. ඒ වෙනකොට ආපු මූලික අවශ්‍යතාවය මොනවද? ටීම් එකක් ගැන කතා කරා. එතකොට ඊට අමතරව මොනවද සාමාන්‍ය මූලිකව මොන උනේ? අපිට කියන්නේ මේ කියන්නේ එන ගමනට එතකොට දැන් ඔයාට මෙහි එයාපෝට් එකට ඇවිල්ලා සිම් එකක් ගන්න ඕන වුණා කිව්වා. සල්ලි මාරු කරන්න වුණා කිව්වා. ඒ වගේ තවත් මොනවද විශේෂ දෙයක් කරගන්න උවමනාවක් තිබ්බද? නැහැ විශේෂ නැහැ. ඉතින් අපිට ගන්න අපිට අඳුරන කෙනෙක් ළඟ හිටියා. ඔව් දන්න කියන්නේ අපි තනියම නෙමෙයි අපි අපිව ගන්න කෙනෙක් ආවා. එයා අරගෙන ඇවිල්ලා අපිව එතනින් අපිව ගත්තා. ඔව්. ඒකෙන් අපිට ලොකු වාසියක් ආවා කියන්නේ නැත්නම් අපි බෝල්ට් එකක් අපිට මේ ලොකේෂන් එක දුන්නා නම් අපි බෝල්ට් එකක් දාගෙන අපි අදාළ ලොකේෂන් එකට යන්න ඕනේ. ඔව්. වාට ඒක පහසු වුණා දන්න කෙනෙක් ඉඳලා හිටපු හින්දා. අනිවාර්යෙන්. එහෙම කියන්නේ දන්න කෙනෙක් ගමන එනකොට මේ වගේ අපි නොදන්න රටකට යනකොට කෙනෙක් ඉන්න ඕන. අනිවාර්යෙන්. ඔයලා බලන්න දැන් දන්න අඳුරන කෙනෙක් ඉන්න ඕනේ නේද? ඉන්න. තනියම එනකොට වඩා දෙන්නෙක් එනවා නම් ඒක පොඩි ෆිට් එකක් තියෙනවා. ෆිට් එකක් තියෙන එකට අපිට කියනවා. අපි තනියම ඇවිල්ලා මැච් එක ගහන ඉන්නවා. ගහන කට්ටිය ඉන්නවා. ඔව්. තනියම නෑ ඒක නෑ මේ කියන්න දෙන්නෙක් ඕනම කියලා. තනියෙන් ඇවිල්ලා කරන්න පුළුවන් කරන්න මැච් එක ගහන ඉන්නවා. ඒ වුණා. හැබැයි ෆිට් එකට කවුරු හරි ඉන්නවා නම් තවත් ලේසි නේ. තවත් ලේසි. ඒ වගේම අර කෙනෙක් අපි නොදන්න රටකට එකපාරට එනකොට අවුරුදු ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ලොකු හයියක්. ඔව්. ඒ වගේම වාරි කියන්නේ ඇවිල්ලා ක්ලයිමේට් එක පාට වෙනස් වුණා. ටෙම්පරේචර් හැදුනා පොඩි අසනීප කටයුතු වුණා. ඒවත් වෙනවා නේද? ඒවට ඒතකොට ජොබ් නැතුව කාලයක් වේටින් ඉන්න ඕනේ. තාමත් ඉතින් අර වෙරි ලිස්ට් එකේ ඉන්නවා. දැන් දවස් කීයද පෝලන්තයට ඇවිල්ලා? දැන් දවස් 10ක් විතර යනවා. දවස් 10ක් වෙනවා. තාම වර්ක් පර්මිට් එක එනකන් ඉන්නවා. එතකොට ඔයාට පෝලන්තයට රුමේනියාවෙන් එන්න ඉන්න කෙනෙක්ට සාමාන්‍ය දෙන්න තියෙන ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්ද? වර්ක් පර්මිට් එක අතටම අරගෙන මෙතනට එන එක ඒක සුදුසුයිද? ඒක කොහොමද වගේ අදහස? ඒක ඇත්තටම සුදුසුයි. ඇත්තටම සුදුසුයි. මොකද එතකොට අපිට මේ රස්සාව අදාළ රස්සාව එතන පවතිනවනේ. ඔව්. අපි එතන දවස් 10ක් හරි නිකන් අපි දවස් 10 ඊට පස්සේ වර්ක් පර්මිට් එක ඇවිල්ලා එදාට පහුවද අපිට ජොබ් එක හම්බෙන්නේ නැහැ. ඔව්. ස්කිල් ට්‍රේනින් එකකින් ඒක තියෙන්න ඕනේ. ඒ හින්දා අපි හොඳම දේ තමයි වර්ක් පර්මිට් එක අතට අරගෙන අතේ මුදලක් තියාගෙන පැමිණෙන එක. අතේ මුදලක් තියාගන්න ඕනේ කිව්වා. මොකද්ද ඒකට හේතුව? ඒකට කියන්නේ තමයි වියදමට අවස්ථාවක් තියෙනවනේ දැන් මෙතන. සාමාන්‍ය රුමේනියාවෙන් කෙනෙක් එනවා නම් අතේ වියදමට කීයක්ද තියාගන්න ඕනද? එතනින් එහාට ડોකියුමන්ට් වැඩවලට කීයක් හරි වැඩිපුර වියදම් වෙනවද? ඒක ගැන අදහසක් තියෙනවද කොහොමද? ආපුවන් TRC ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඒකට එක ලෝයස්ලා අනුව එක ඩිපෙන්ඩ් වෙනවා මුදල් වෙනවා. සෙල්ෆ් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක වෙනස් වෙනවා. ඒක කොහොමද එතෙන්ට ඇවිල්ලා ලෝය කෙනෙක් කරාන එක වෙන්නේ. ඒකට අපි මුදලක් යනවා එතන. ඒ ටිකයි අපිට සාමාන්‍යයෙන් ඉතින් ලේවලින් කිව්වොත් රුබෙනින් ලේවලින් ඒ 1000 සාමාන්‍ය 500,000ක් තිබ්බන ඇති ඒ තමන්ගේ වියදමට අවශ්‍යතාවය. ඒ කියන්නේ මූලික අවශ්‍යතාවලට මේ 1000ක් ඇති. සාමාන්‍ය ડોකියුමන්ට් වලට 1000ක් වැඩි. 500ක් තිබ්බත් ඇති 500 නුත් 500 ලේ 500 නමදි. ඒ 1000ක් විතර තිබ්බම තමන්ගේ අවශ්‍යතාවය කොමිටි එකකුයි ලේ 1000කුයි අරගෙන ඔව් TRC ප්‍රොසෙස් එකට යනවනේ ඒකට සාමාන්‍ය ඉතින් යුරෝ 1000ක් 1500ක් තියන් එන එක සුදුසුයි නේද? යුරෝ 1500ක් බය නැතුව වැඩ ටික කරගන්න පුළුවන්. ඒකට සල්ලි මුකුත්ම අරන් නැතුව ඉන්නවට වඩා කීයක් හරි අරන් ආවොත් ඔව් වැඩ ටික ඉක්මනට පහසුවෙන් ඔව් කරගන්න පුළුවන්. මේව කරන්න පුළුවන් අපිට දැන් මේ එතකොට සල්ලි චේන්ජ් කරගන්න වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔව්. දැන් මම කියන්නේ ඉතින් දැන් අපි සමහර කෙනා එහෙන් රුමේනියාව වෙනකොට මේ ස්ලොටි වලට හරි යුරෝ වලට චේන්ජ් කරන්න මෙහාට ඇවිල්ලා මේ චේන්ජ් කරගන්න පුළුවන්. ඔව්. එහෙමත් එක්ස්චේන්ජ් කරගන්න තැන් තියෙනවා මේ ලේවල් කන්වර්ට් කරගන්න පුළුවන් නේද? ස්ලොටි වලට. ස්ලොටි වලට. ඔව්. ජාබ් ගමන් ඒක කරගන්න ඕනේ මේ යුරෝ ස්ලොටි තමයි. එතකොට සාමාන්‍යයෙන් වාට දැන් දවස් 10ක් පෝලන්තේ ජීවත් වුණා කිව්වා. දවස් 10කට කෑම වියදම මෙහෙම කොහොමද රුමේනියාට සාපේක්ෂව? රුමේනියාට සාපේක්ෂව සාමාන්‍යයෙන් ලොකු වියදමක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය එකම ලෙවල් එකේ යනවා නේද? එකම ලෙවල් එකේ යනවා. ඒ කියන්නේ පොඩක් මේ බඩු බිල වල චුට්ටක් මිල අඩුයි රුමේනියාට වඩා මිල අඩුයි. මොකද රේට් එකෙන් පොඩ්ඩක් මේක වැඩි හින්දා නේද? වැඩි හින්දා. මිල අඩුයි තමයි අපිට මාකට් එකට ගියාම අපිට තේරෙනවා නේද? ඔව්. හරි එතකොට එහෙනම් බොහොම ස්තුතියි. ඔයාගේ ගමන ගැන ඔක්කොම විස්තරයක් දුන්න එන කට්ටියටත් ඒක ලොකු ආදර්ශයක් වෙයි. ඔයාගේ ගමන පැහැදිලි. හරි ඔයාලට සුබ පතනවා එහෙනම් බොහොම ස්තුතියි. ස්තුතියි. good luck. bye. ඉතින් පෝලන්තයට එන්නේ කට්ටිය මොකක් හරි පෝලන්තේ මැච් එකක් ගහන්න ඒගොල්ලොන්ගේ අදහස තමයි ඔයාලට මම දුන්නේ. මම විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සාර්ථක වෙයි කියලා. ඒගොල්ලන්ට ඔල්රෙඩි තියෙනවා වර්ක් පර්මිට් එකයි ඩොකියුමන්ටේෂන් ටික ඒගොල්ලෝ කරගෙන තියෙන්නේ. ඒ හින්දා මම ඒගොල්ලන්ට සුබ පතනවා ඒගොල්ලන්ට පෝලන්තේ ස්ථාවර වෙන්න ලැබෙන්න කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.
ජය වේවා.